ඔබට දීර්ඝායු වේවා. තාමත් සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මගේ තාරක YouTube channel එක ගෞරවයෙන් සාදරයෙන් පිළි අරගෙන ඔබට තව හිතන්න ඉගෙන ගන්න අපිට ජ්‍යොතිෂය පිළිබඳව ගවේෂණය කරන්න ආසයි දෙන කැමති අයට ජ්‍යොතිෂය කියන ආස කරන අයට ඒ පිළිබඳව කුතුහලයක් තියෙන අයට හොඳම අවස්ථාවක් අද. මේ අද ගේනි මම අද හොඳ මාතෘකාවක් ඔස්සේ තමයි කතා කරන්නේ. බලමු අද මාතෘකාව මොකක්ද කියලා. ඒක පෙන්වන මාතෘකාව මොකද්ද? අනුරගෙන් පසු රාජ්‍ය බලයට වාසනාව ඇති විපක්ෂයේ සිටින තරුණ දේශපාලකයාගේ කේන්දරය බලමු. අද ඉතාමත්ම හොඳ මාතෘකාවක් ගෙනහලා තියෙනවා. දැන් ඔබට ඉතාමත් කුතුහලයක් තියෙන මේ වෙලාවේ කවුද මේ විපක්ෂයේ මේ කාලේ මේ දේශපාලන පාර්ලිමේන්තුවේ ඉන්න මේ තරුණ දේශපාලකයා කියන තමයි ඔබට දැන් තියෙන කුතුහලය. මේ දේශපාලකයා කවුද කියන එකත් එයාගේ නමත් එයාගේ පින්තූරයත් මම මේ වැඩසටහනේ අතරතුර අවසානයේදී පෙන්නනවා. මොකද හේතුව ඔබ මේ පළක් වෙලාවට මේක විතරක් බලන්න උවමනා තියෙන අය ඒක විතරක් බලන්න එකයි ඉන්නවා. එහෙම නෙමෙයි. අපි ජ්‍යොතිෂය ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්නවා මේ පුද්ගලයෙක් දිහා බලන්න. ඊට පස්සේ දැනගත්තට පස්සේ තමයි අපිට තීරණය කරන්න පුළුවන් ඇත්තට කියපු කාරණාවල මේ මෙතුමා ඉන්නවනේ කියන එක ඔබට වඩා පැහැදිලි වෙයි. ඒක තමයි අපි දෙන්න යන්න ඕනේ. අපි බලමු මේ කේන්ද්‍රය ආවෙනම. මේ හොඳම පැහැදිලි කිරීමක් මේ කේන්ද්‍රයේ තියෙනවා. අපි බලමු. මම ක්‍රියා පෙරුව පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගේ කේන්ද්‍ර හොයාගෙන බැලුවා හැම කෙනෙකුම හුඟක් ලැබිච්ච ඒවත් එක්කලා හුඟක් කාකට ඊළඟට හොඳ බලයක් තියෙන්නේ. හොඳ දේශපාලනයක් කරන්න. පළවෙනි එක තියෙන්නේ හොඳ පෞරුෂයක් මිනිසෙකුට. හොඳ ඉදිරිපත් කිරීමක් තියෙනවා. සටන්කාමීත්වය තියෙනවා. පළවෙනි එක. ඒ සුසුකම නැත්තම් දේශපාලනය කරන්න බෑ. ටික ඇල්මර්ම් ගත්තෙන් ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න එහෙම නෑ. යම්කිසි විදිහකින් මිනිස්සු අතර ගිහිල්ලා ඒගොල්ලන්ට යමක් කාවක් ගන්න පුළුවන් විදිහේ හැකියාවක් දක්ෂකමක් තියෙන පුද්ගලයා තමයි දේශපාලන අවශ්‍ය වෙන්නේ. අපි බලමු කොහොමද ඔබගේ කාර්ය ඉතුරු කරගමින් මම මෙතෙන්ට යනවා. මේ බලමු මේ කේන්ද්‍රයේ උපතර බලා තියෙන 1980 පෙබරවාරි මාසේ 1 වෙනිදා. හරියටම සූර්ය දවල් කාලේ පුදිනා ඉතාමත් වාසනාවන්තයි කියනනේ. මේ මහත්මයා ඉදිරියලා තියෙන්නේ පෙරවරු 10:52. එතකොට හරියටම පාරස්සික දවසේ චන්ද්‍රය බලවත් වෙන දවසක් ඉදිරියලා තියෙනවා. ඊළඟට බලමු මේකේ මේසේ ලග්නේ සහ මේස වර්ගෝත්තම නවාංශකෙන් උපත ලබනවා. දැන් මෙතන තියෙන විශේෂ කාරණා වගේක් ඔබට මේක බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අපි මේක පිළිලා ලොකු කරලා මම පෙන්නන්නම් ටිකක්. ඒක තියෙන්නේ මෙන්න මේ ටිකේ මේ තියෙන බලන්න මේකේ මේස ලග්නේ මේක නවාංශකය මෙන්න මෙතන ඉස්සර ටික තියෙන අපිට පැහැදිලි නැති වෙන මම මේකට යන්න පොඩි මේක තවත් එකක් ඒකේ මේ තියෙන දේ බලන්න මොකද්ද මම මෙතන දාලා තියෙන මේ දිග්බලයි කවුද රවිසා සඳු දිග්බල කියන පෙන්වන්න තමයි මම මෙතන මේ කොහොම ගහයි මිතුරුයි එක විදියකවත් නරක මිතුරු නෑ කොහොම ඉන්නේ මේ බලවත් වූ ගහයන් ඒ ස්ථාන වලට අනික මේ සායනදී අවස්ථාවවලදී තියෙන ඉතාමත් මේ නෘත්‍යාරිස්ස අවස්ථාවේ සහ භෝජන අවස්ථාවේ සහ ප්‍රකාශන ප්‍රයෝජන අවස්ථාවල තමයි මේ ගහය ඔක්කොම ඉදලා තියෙන්නේ. එතකොට අපි බලමු මේ කේන්දරය හොඳට පැහැදිලි කරලා මෙන්න මේකෙන් පෙන්නන්න පුළුවන් ඔබට හුඟක් පැහැදිලි කරලා. මේ කේන්දරේ අපි බලමු මේ කේන්දරයේ තියෙන බලයේ ශක්තිය කුමක්ද කියන එක. ඒකෙදි විශේෂයෙන් පේන්න බලද්ද ඕනෑම කෙනෙක් මම කියලා තියෙනවා අපිට අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම මොකද්ද කෙනෙක් උපදිනකොට එයාගේ තියෙනවා ලග්නය දැන් විශ්ව කේන්දරයට අපි කියනවානේ යම්කිසි පුද්ගලයාගේ පෞරුෂය බලවත් කරන ස්ථාන තමයි 1 5 9. ඒ කියන්නේ මෙතන මේ ලග්න මෙන්න මෙතන එකක් ඊළඟ මෙතන එකක් මෙන්න මේ පස්වෙනි මේ ස්ථාන තුන බලවත් වෙන්න ඕන. බලන්න දැන් මේ කේන්දරය දිහා බලනකොට අපිට ඒක බලවත් වෙලාද තියෙන්නේ. මේස ලග්නේ අධිපතිය. කවුද කුය? එයා ඉන්නවා පහේ. ඉන්නේ කොහෙද? මේස හරිනේ සිංහ රාශිය මෙතන ඉන්නේ. දැන් සිංහ රාශියේ ඉන්න මේ කුජ ගුරුත් එක්ක එකතු වෙනවා රාහුත් එක්ක එකතු වෙනවා. අපි බලමු 9 වෙනි කියන්නේ ධනු රාශිය. අධිපතිය ගුරු මෙතන ඉන්නවා. එතකොට ලග්නාධිපතියා ඉන්නවා. මෙතන සිංහලාධිපතියා රවි.
ඊටාම ප්‍රබල වෙලාව මේ දසවැන්නේ ඉන්නවා. රවි අහස උඩ දිග්බලයෙන් යුක්තයි. එතකොට පස්න නමයන් අධිපතිය ගුරු එකතු වෙනවා ලග්නාධිපතියත් එක්කලා පහේ. අති ප්‍රබල පෞෂත්වයක් තියෙන පුද්ගලයෙක්. මොකද්ද ඒක හේතුව මම කියන්නේ? මෙන්න මේ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන අය. මේගොල්ලෝ තමයි මේ හොඳ පෞෂ්‍යයක් තියෙන විදිහ පහත් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට හැබැයි චෝදනා කරන කට්ටිය වැඩි අර වැඩිපුරම ගහන්නේ ඒගොල්ලන්ට තමයි. ඒගොල්ලෝ තමයි රිද්දන්න පුළුවන් තරම් මිනිස්සු. වැඩ කරන මිනිහා තමයි අතිතරම් මිනිස්සු පීඩා කරන්නේ. මේ මහත්යත් ඒ පීඩාවට ලක් වෙන හොඳ ජවයක් තියෙන තරුණයෙක්. එතකොට ඒක කියනකොට මම තව තැනකට යනවා මොකද්ද? දැන් බලන්න මේ සිකුරු කේතු ඉන්නේ කොහෙද? මෙන්න මේ කුම්භ රාශිය. සිකුරු කියන්නේ මේ මහත්මයාට ඇත්තම පාරම්පරිකවද හැම දෙයක්ම ලබන්න පුළුවන් වාසනාවක් ඉතා විශිෂ්ට වූ ලැබීම් තියෙන කේන්ද්‍රයක්. ඔය කාර්යවත්ය ගන්න ඕනේ නෑ. මේ මහත්මයාට තමගේ පරම්පරාවෙන් තේරෙලා තියෙන දේවල් විශේෂයෙන් අම්මගේ. ඒක මම පෙන්නන්නම් මේකේ. අම්මගේ පැත්තෙන් ඉතාමයි තාත්තගේ පැත්තෙනුත් තියෙනවා. අපි ඒවත් බලමු මේකවත් කියලා එතකොට. එතකොට ඊළඟට මෙතෙන්දී බලන්න මෙන්න මේ රවි බුධ ආදිත්‍ය යෝගී. දැන් මම පළවෙනි එක්කුවා මේස ලක්ෂණ මෙතන මෙන්න මේ ගහය මෙතන තමයි මේ ගුරු මේ කුජ ඉන්නේ මෙතන. හරිද? කුජ උච්චනේ ඉන්නවා. ඊළඟට මම කිව්වා මෙතන අධිපතියා. කවුද? මේ රාශි සිංහ රාශි අධිපති රවි ඉන්නකෝ මෙන්න මෙතන. හරිද? ඊට පස්සේ මම කිව්වා මේ 9. 9 කියන්නේ ධනු රාශි අධිපතියා ගුරු මෙතන ඉන්නවා කිව්වා. හරිද? දැන් ඔන්නම දැන් මෙන්න මේ සිකුරු ඉන්න මෙතන. කොහෙද ඉන්නේ කුම්භේ? ඔන්න සිකුරු කුම්භේ ඉන්නවා. මේ සිකුරු කුම්භේ ඉන්නකොට බලන්න දකින්න දැන් 1 2 3 4යි 5යි 3 යන දකින්නවා. ඒ කියන්නේ පවුලට හොඳයි. 7 5 දකින්නවා. 5 යන දකින්න. සිකුරු සත්ත්ව දුට්ටේ. ඒකට 7 8 9 ව්‍යාපාරික ස්ථානේ දකින්නවා. එතකොට බලන්න මේ රවි මෙතන චන්ද්‍රයා දකින්නවා චන්ද්‍රයා රවි දකින්නවා. එතකොට චන්ද්‍රයා පොළොව යට රවි අහස උඩ. ඒ වගේම තමයි චන්ද්‍රයා දිග්බලයි කටක රාශියට රවි දිග්බලයි මේ දසවැන්න කියන්නේ මකර රාශියට. එතකොට මෙතන තියෙන මේ අති ප්‍රබල தත්ත්වය තමයි මේ දෙකේ තියෙන හේතු බලන්න මෙන්න මේ නවාංශකයේදී බලන්න. දැන් මේස ලග්නේ අධිපති නවාංශකයේදී මේ කුජ ගහය මෙතන ඉන්න කුජ ගහය කොහෙද ඉන්නේ? මෙන්න මෙතන ඉන්නවා කුජ. ඒ කියන්නේ තුලා රාශියේ හත්තම දුක්ඛෙන් දාගෙන. එතකොට පස්වන අධිපතිය කොහෙද ඉන්නේ? පහ කියන්නේ සිංහ රාශිය අධිපතියා රවි. බලන්න මේ තුන්වෙනි ඉන්න මෙතන රවි. ඊට පස්සේ මේ නවවෙනි අධිපතියා කවුද මං කියන්නේ? ධනුවට අධිපතියා ගුරු. මේ මෙතන ඉන්න ගුරු. බලන්න ඒකේ හැටි මේ නවාංශකයේදී වර්ගෝත්තමේ ඊටම ප්‍රබල කරලා තියෙන මේ කේන්දරේ. ඊළඟට බලන්න මොකක්ද කියලා. දැන් අපි කො 1 5 9 සිද්ධිය. දැන් ඊළඟට අපිට වැදගත්ම ගහයක් ඉන්නවා සෙනසුරා. මේ මන සෙනසුරා මෙන්න මෙතන ඉන්නවා මේකේ රාශිය මෙතන මකරේ ඉන්නවා. මේ මෙතන සෙනසුරා මෙතන මම කියන්නේ මෙතන සෙනසුරා ඉන්නවා. හරි මේක ලග්නේ මෙන්න මෙතන ඉන්න සෙනස කන්‍යාව. ඒක සක්නේ කන්‍යාවේ සෙනසුරා දක්වම මෙතන 12 වෙනි දකින්නවා 1 2 3 8 වෙනි දකින්නවා 7 8 9 10යි 3 වෙනි දකින්නවා මෙතන රාශිය දකින්න සෙනසුරා. සෙනසුරා කියන්නේ වැඩ කරන ගහයි කියලා මම කිව්වා විශේෂයෙන්. දැන් මේ බලය සහ ශක්තියත් එක්කලා මම තව දෙනකට යනවා ඔබට කියන්නේ මෙන්න මේ ටික මේක අපි මේක අඳුනගමු මේක මට ඔබට පෙන්වන්න අවස්ථාවක් තමයි මෙන්න මේ යෝග ටික මේ යෝග තමයි මේ කේන්ද්‍රයේ තියෙන ප්‍රබලම තත්ත්වය මම ඉස්මතු කරලා තියෙන්නේ ඒකත් මේකයි කියන්නේ ඉතින් මම කියන්න ඕන දේශපාලනයට මේ අය පිළිබඳ විශේෂයෙන්ම අපි කියන්න ඕන බොහොම අභියෝගවල මුහුණ දෙන කෙනෙක් බොහොම විදිහට ජනතා මිනිස්සුන්ගේ අපරාධ වලට මුණ පාන කෙනෙක්. වැරද්ද තේරුම් නැත්නම් දොස් කියන කෙනෙක්. හැබැයි පැහැදිලිව මම එකක් කියන්නම්. රහසින්වත් මේ මනුස්ස මෙයා මේවා පහත්තර කරන්නේ නැහැ. ඒ වගේ කේන්දරයේ ගහ පීටීමක් තියෙනවා. මට අවශ්‍ය කරන ජ්‍යොතිෂය තුල තියෙන ගහ පීටීම මම කියන්නේ. මේ උප්පත්ති සිදුවේ මේ ආකාරයක නම් මේ මහත්මයාගේ චරිත ස්වභාවය ඒ නැත්තම් එයාගේ තියෙන පෞරුෂයත් එක්ක ගහලා තියෙන ලෝකෙට ගහලා තියෙන දේ ජනතාවට සේවය කරන්න තියෙන උවමනාව තමයි ඇති කරලා තියෙන්නේ. හොඳට ඒ කරුණු පැහැදිලිවම කේන්ද්‍ර දිහා බලපුවාම බලන්න පළවෙනි යෝගය මොකක්ද කියලා. පළවෙනි එක තමයි බෙසි. සිකුගෙන් කියන්නේ සමබර සත්‍යවාදී සහ සත්‍රුදායක. සූර්යාගෙන් දෙවන ස්ථානයේ චන්ද්‍රය හැර සූර්යාගෙන් දෙවන ස්ථානයේ. ඒ කියන්නේ සූර්යාගෙන් දෙවන ස්ථානයේ කියන්නේ රවිගෙන් දෙවන ස්ථානයේ සිකුරු ඉන්නවා. ඔන්න ඒ යෝගය ආවා. ඊට පස්සේ අපි තව යෝගයකට යනවා.
බුධ ආදිත්‍ය යෝගය රවි බුධ එකට සිටීම. දක්ෂ විශේෂඥ ප්‍රසිද්ධිය ගෞරවය. එතකොට සූර්යයා සහ බුධ එක් වෙනවා. කොහෙද මේ ඉන්නේ? මේ කියන්නේ. බුධ සහ එතන එකතු වෙනවා මෙන්න මෙතන. මේ කියන්නේ මෙතන. රයිට්ද? ඊළඟට අපි යමු ඒ යෝගය. ඒකත් ඒ යෝගයේ තියෙනවා. ඊළඟට තියෙන සුනපා යෝගය. බුද්ධිමත් ධනවත් ප්‍රසිද්ධිය. චන්ද්‍රයාගෙන් දෙවන ස්ථානයේ සූර්යයා. චන්ද්‍රයාගෙන් දෙවන ස්ථානයේ. චන්ද්‍රයාගෙන් දෙක කවුද? මෙතන. මේ ඉන්නවා කවුද? ගුරු. කුජ ඉන්නවා. මෙතන බලවත් වෙලා. අපි යන් ඊළඟට මෙතන මේක වන්දිවා. ඊළඟට තියෙන අධියෝගයක් තියෙනවා. බුධ සිකුරුගේ. රජ ඇමතිය හමුදා ප්‍රධානියෙක් වෙනවා. චන්ද්‍රයාගෙන් 6 වන සහ 7 වන සහ 8 වන ස්ථාන වල ප්‍රතිලාභ. චන්ද්‍රයාගෙන් 6 7 8 බලමු කොහොමද කියලා. චන්ද්‍රයාගෙන් 6 7 8 චන්ද්‍රයා මෙතන ඉන්නවා 6 බලමුකෝ මෙතන. 1 2 3 4 5 6 6 කියන්නේ කොහෙද? ධන රාශිය ගුරු බලවත් වෙනවා. 6 7 මෙතන රවි ඉන්නවා 7. ඊට පස්සේ මම තාම මොකක්ද කිව්වේ? මෙතන අපිට පැහැදිලි වෙන්න කීයක්ද අපි? චන්ද්‍රයාගෙන් 6 7 8 8 කොහෙද ඉන්නේ? චන්ද්‍රයාගෙන් 8 7 8 සිකුරු ඉන්නවා. ඔන්න ඒ යෝගේ හදිච්ච ඇති. අපි ඊළඟට යම් මේ යෝගේ අපි බලලා අනිත් යෝගේ අපි යම් මෙතනදී தත්ත්වය ඒක තමයි අධියෝගේ බලය. රයිට්. ඊළඟට තියෙන පාස නාපාස යෝගයක් තියෙනවා. කතා බහුලයි චරිතයක් නැති සිරගති වෙන්න පුළුවන් පීඩා තියෙනවා. නැත්නම් නෑ සිරගත වෙන්න පුළුවන්. ඒක මොකද්ද? මේ පාසකින් ඉඳ රාශි පහක් ගහයෝ ඉන්නේ. ඒ කියන්නේ රාශි පහක් විතර ගහයෝ ඉන්නවා. මේ මෙන්න මෙතනයි 1යි 2යි 3යි 4යි 5යි. 4යි 5යි. මේකයි තියෙන යුරෙන් අපිට 5යි. ඒක තමයි ඉන්නේ එතන தත්ත්වය. හොඳයි අපි ඊළඟට ගුරු මංගල. ගුරු මංගල කියන්නේ ධර්මික සහ ජව සම්පන්න භාවය. බ්‍රහස්පති සහ අංගහරුවෙක්ව සම්මසත්ත්වයෙන් ඉන්නවා. කවුද? බ්‍රහස්පති සහ අංගහරු. එතකොට මේක තියෙනවා මේ බලන්නකෝ. මේ තියෙන බ්‍රහස්පති සහ අංගහරු. මේ බ්‍රහස්පති කියන්නේ ගුරු කුජ එකතුවක් තියෙන්නේ. හරි. ඊළඟ ඒ යෝගයේ බලමු එක. ඊටාම බලවත් යෝගයක්. මෙන්න හොඳම යෝගයක් තියෙන අපේ මේ දැන් තියෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාට තියෙන යෝගය මොකද්ද? පර්වත යෝගය. පර්වාත කියලා උඩ කියන පර්වත යෝගය කියලා කියනවා. මේ යෝගය බලන්නේ හැදලා තියෙන වාසනාමන්ත ධානපති චතුර සෑල් ප්‍රසිද්ධ කේන්ද්‍රයේ සුභකායින් ගායින් අත 7 වන සහ 8 වන කේන්ද්‍රවල අසුබීන් නොබද 7 8 අසුබීන් නැති වෙන්නේ. බලන්න 7 8 අසුබ මුඛ ගායක නැහැ. ඒක නතර තමයි මේ පර්වාත යෝගය හැදෙන්නේ. හරි. අපි ඊළඟට අනිත් එක බලන්න. මේක මේ යෝගය සංකකින යෝගයක් තියෙනවා. හොඳ පෞද්ගලික ජීවිතයක් ගත කරන්න පුළුවන් වාසනාවක් තියෙනවා. මොකද ධනිය යහපත් කලාත්තරය දරුවන් කරුණාවන්ත භක්තිමත් බුද්ධිමත් දීර්ඝායුෂ අන්‍යෝන්‍ය කේන්ද්‍ර 5 වෙනි 6 වෙනි අධිපතියන් ශක්තිමත්ව සිටිනේ. 5 සහ 6 වෙනි අධිපතියන්. ඒ කියන්නේ පහ බලවත් වෙන කවුද? පහ කියන්නේ මෙතන. සිංහ රයි බලවත් වෙනවා. 5 සහ අනික කිව්වේ අනික 6 ගම මොකද්ද කිව්වේ? 5 ඊළඟට අනික 6. 6 කියන්නේ මොකද්ද මෙතන? මේස උසම මිතුන කට සිංහ කණියානේ. අර බුද මේ බලතර රවි මෙතන ඉන්නවා. මේ 10. මේ බුද ඉන්නවා මෙතන. රයිට්? අපි යන් ඊළඟට මේ සංකේයෝ ගැන කිව්වේ. ඊළඟට බෙහෙරි යෝගය. ඒ බෙහෙරි යෝගයට අදාළ වෙන්නේ විවාහ ජීවිතය සහ තමන්ගේ පෞද්ගලික ධන සම්පත් තමට හොඳ විදිහට ලබා ගන්න පුළුවන් භාග්‍යවත් යෝගයක් තමයි බෙහෙරි යෝගය. ධනය යාපත් කල්පිතියාස දරුවන් කීර්තිය චරිතයේ ගුණවත් ආගමික බ්‍රහස්පති සිකුරු සහ අන්‍යෝන්‍ය ග්‍රහවල ලග්නාධිපති ශක්තිමත් නම් වන අධිපතිය සමග. එතකොට මේක තියෙනවා මේ බලන්නකෝ. ලග්නාධිපතිය රවි කුජ ඉන්න ගුරුත් එක එකතු වෙලා. ආනේ බලය ආපු වැඩි. අපි ඊළඟට ඒ බලය දින මෙතන එක තියෙනවා. තව යෝගයක් තියෙනවා මොකද්ද? රාජලක්ෂ්මී යෝගය. වාසනාවන්ත සහ උසස් ජයග්‍රහණය. පළවන සහ නවවන අධිපතියන්ගේ සංයෝජය. 1 සහ 9 අධිපතියන්ගේ සංයෝගය. මොකක්ද ඒක කියන්නේ? 1 කියන්නේ කවුද? මෙතන ඉන්නේ කුජ. 9 කියන්නේ ගුරු. මේ දෙක එකතු වෙලා මේ සංය කුජ ගුරු සංයෝගයක් තියෙනවා. ඒක තමයි මේ යෝගයෙන් පෙන්වන්නේ. හරි ඊළඟට රාජ යෝගයක් තියෙනවා සිකුරු ගුරු. සාතික සහ උසස් ජයග්‍රහණ. කේන්ද්‍ර කෝණ අධිපතියන්ගේ සංයෝජනය අන්තිස හෝමාරු. මේ කවුද කියන්නේ මේකයි ගුරු සිකුරු තියෙන්නේ. මේ බලන්න. මෙන්න සිකුරු. මෙන්න මෙතන සිකුරු. මෙන්න අනික ගුරු. ඒ බලය. හරි ඒක තියෙනවා මෙතන. අපි ඊළඟට යම් බලන්න. ඒ යෝගේ තමයි මේ තියෙන්නේ. ඊළඟ රාජ යෝගයක් තියෙනවා සඳු රවි. සාතික සහ උසස් ජයග්‍රහණ. කේන්ද්‍ර කෝණ අධිපතියන්ගේ සංයෝජන අන්තිස හෝමාරු. රාජ්‍ය යෝග සඳු රවි. ඒ මොකද කරලා තියෙන්නේ? මේ තියෙන්නේ. ඒක මෙන්න බලන්න. මෙතන ඉන්නවා මේ සඳු මෙතන.
සඳු රාවි මේ ඉන්නේ. මෙතන සඳු මෙතන රාවි. මේ දෙකම මෙහෙම බලන්න මේ පැත්තට මේ පැත්ත දෙකටම බලවත්. මේ දෙකටම. කේන්ද්‍ර ස්ථානගත වෙලා 4. ওই දෙක බලවත් කරලා තියෙනවා. අපි ඊළඟ එකෙන් බලන්න. ඒක තමයි ඒක. ඊළඟට යෝගදා. යෝගදා කියන කුජකෙන් බලය සහ අධිකාරිය. ගති ලක්ෂණ සම්බන්ධ වෙනවා කවුද? ලග්න සහ ගති ලක්ෂණ සම්බන්ධ වෙන එක. ඒක මොකක්ද ඒ තියෙන්නේ? ගති ලක්ෂණ කියන එකක්ද අපි කියන්නේ GL කියලා අහලා මෙතන GL මෙතන 9. ලග්න සහ එකත් කුජමයි එකක්. ඒක එතෙන් වැහිලා තියෙනවා. හොඳේ. අපි ඊළඟට මේකදී අපි ඊළඟ අවස්ථාව මේ තියෙන්නේ යෝගදා මහා යෝගදා එකක් තියෙනවා. බලය අධිකාරී සහ ධනය. ලග්න සහ ගති ලක්ෂණ සමග සම්බන්ධ වෙවි. ඒකත් අරගෙන තමයි විපරීත රාජ්‍යය තියෙනවා. කුජගුරු පීඩනව වෙනත් කෙනෙකුගේ පාඩමෙන් පස්සේ සාර්ථකවත් 8 සහ 12 අධිපති සංයෝගයෙන් ඉන්නවා. 8 සහ 12 අධිපති සංයෝගය. මොකද 8 සහ 12 කියන්නේ? මෙන්න 8. මෙතන. මෙන්න 8 සහ 12 මෙතන. මොන අධිපතිය මනෝ? 8 කියන්නේ කවුද? 8 ඉදින් උච්චික කුජ. 12 කියන්නේ මොකද්ද? මීන. එතකොට කුජගුරු මේ යෝගෙ මෙතන තියෙන්නේ මේ තියෙන්නේ මේ යෝගෙ මේ තියෙන්නේ. එතකොට ඒක ඊටමත් බලවත්ට බීලා තියෙනවා. ඔන්න යෝග ටිකේ තියෙන ස්වභාවය. යෝග ටික විතරක් නෙමෙයි. ඔබට බලන්න හොඳ දේවල් තියෙනවා මේ කේන්දරේ මොනවාද? මම ටිකක් පෙන්නන්න මේ ටික ඔබට මෙන්න මේ මෙතන මේ ටික අයින් කරලා පොඩ්ඩක් මම පෙන්නන්න මේ මෙන්න බලන්න මෙන්න මේ යෝගේ බලන්න. කුජගුරු යෝගේ. සිගුරු බලන්න 11යි. රවිචන්ද්‍ර බලන්න 7යි. ඊළඟට මම ඔබට තව කාරණාවක් පෙන්නනවා මේකෙදි ඒක තමයි මෙන්න මෙතන තියෙන මෙන්න මේවා මේ රවි ඉන්නේ සඳු ඉන්නේ නුක්ත්‍යාලික අවස්ථාවේ ඒ දෙන දිග්බලයි සතුරුව ක්ෂේත්‍රයේ ඉන්නවා දිග්බලයි රවි සඳුයි එතකොට අනිත් ගහයක ගුරු සිකුරු මේ ඉන්නේ ඔක්කොම බලන්න මේ ටික ඔබ පුළුවන් නම් මේ කේන්දරේ හදලා බීලා මේ අවස්ථාව දුලා බලන්න අවස්ථාව දුලා අති ප්‍රබල තත්ත්වෙන් තියෙනවා මෙයාගේ ජීවිතය කියන්නේ මම ඔබට ඒක හොඳ උදාහරණයක් කියන්න මෙන්න මේ ජීවිතය ජීවිතය සහ ග්‍රහයේ පුත ගන්න. ඒ පොතේ උන්නම් බලන්න මේ යෝගය ගැන මම පිටු කියන්නම් පිටු වලින් ඔබට බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ පිටු වලින් යන්න පිටු වලින් ගියාම ඔබට බලන්න පුළුවන් එකක් තමයි 237 වෙනි පිටු පෙරලා යන එකෙන් බලන්න. ඊට පස්සේ ඔබ කරලා ගන්න ඊට එහා යන පුළුවන් එකක් තියෙනවා යෝගය ගැන බලන්න. මේ මෙන්න කුජගුරු යෝගය බලන්න 295 පිට. මෙයා විස්තර කරලා ඔබට මේ වැඩසටහන දික් වෙනවා. ඒක තමයි මම කියන්නේ ඔබ ජ්‍යොතිෂය හදාරන්න පොත්පත් වලින් බලනවනම් මේ තියෙන කරුණු කාරණා සැලකිලිට අරන් තමයි බලන්න ඕනේ. එතකොට අපිට පේනවා මේ අත්තන්ගේ ජීවිතයේ සත්‍යමත් භාවය ඇති කරන තත්ත්වයට එල්ල තියෙන දිගටම. එතකොට ඒකදී විශාල වශයෙන් අපිට පේන තත්ත්වයක් තමයි මොකද්ද? මේ කේන්දරයේ තියෙන බලය සහ ශක්තිය ඉතාමත් හොඳට ගහගෙන බලන්න. මේ තව ටික මම පෙන්නනවා මේක ඔබට. මෙන්න මේ ටික බලන්න. මෙන් බලන්න මේ අපි ඔය යට යන ටික තියෙන මේකේ මෙන්න මේ ටික තියෙන්නේ අපි බලමු එක හොඳයි මෙන්න මේක අපි පොඩ්ඩක් පුංචි කරනවා මේක ඒ පුංචි කරලා පොඩ්ඩක් බලන්න ඔන්න බලන්න පුංචි කරාම පේනවා ඔන්න බලන්න මේ උඩට මම පොඩ්ඩක් ගන්න මෙන්න බලන්න මේ ටික බලන්න මෙන්න මේ ටික බලන්න මේක බලන්න මොකද්ද මෙන්න මෙතන ඉන්නවා මේ ගායෝ ටික මෙන්න මේ ගාස් කුටියත් එක්කලා ඉන්නේ ගායෝ ටිකයි මෙන්න මේ අවස්ථාව 12 බලන්න මේ අවස්ථාව 12ම මම කිව්වා එකක් කර අනිත් ඔක්කොම ඉතා ප්‍රබලයි. හොඳයි මේ ටික බලන්න ඊට බලන්න මේ මහත්මයා ඉදිරිලා තියෙන්නේ බුධ හොරා බුධ මහා දසාවෙන් ඉදිරිලා තියෙන්නේ. මිනිස්සුන්ට උපදින්න හොඳම දසාව තමයි බුධ. ජීවිතේ අවසාන වෙන්නේ සෙනසුරි මහා දසාවෙන්නේ. එතකොට මම පැහැදිලි යමක් කියන්නම් මේ මහත්මයා 2040 37 මේ මහත්මයාට එනවා විශාල ග්‍රහ දසාවක් එක්කලා ඒ කියන්නේ මම කියන්නේ මොකද්ද දසාව මෙන්න මේ දසාව මේ තියෙන්නේ කුජ මහ දසාව ලැබුණා 2040 දී ඒ 40 දී රාජ්‍ය පාලනයේ උසස්ම තනතුරු ගන්න අපිට මම දන්නේ එක්ක අගමැති වෙන්නත් පුළුවන් ජනාධිපති වෙන්නත් පුළුවන් ඒ වගේ භාග්‍යුත් මේ කේන්දරේ තියෙනවා මේ කේන්දරේ මහා පුදුම කේන්දරයක් හැබැයි මගේ සතුට මොකක්ද දන්නවද මේ අය දේශපාලන පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි මේ විපක්ෂයේ දැන්ට ඉන්නේ මෙයාලා තමයි මේ දේශපාලනට සුදුසු අය මේගොල්ලෝ මේ කේන්දරයේදී අපි අභ්‍යන්තරේ මට විශ්ල කරන්න වෙලාවක් නැහැ මේක තීත් මම දැක්කේව කියන්න එකක් තමයි මේ මහත්මයාගේ තියෙනවා ජනතාවට තියෙන පුදුම ආදරයක් ඒගොල්ලොත් එක මොකද නැහැ සතුට මොකද්ද ජනතාවත් එක්ක සිටීම මේ මහත්මයා ඕන පිරිසිදුව කියන්න ඕන දේ කෙලින්ම කියනවා ඒක වැරදියක් හැරි කමන්නේ ඒක
හංගන්නේ නැහැ. හිතේ සහසංගන තියාගෙන නැහැ. එල්ලි පිට ඕන දෙයක් කතා කරනවා. මෙයාට අවශ්‍ය වෙනවා මේ. මොකද මෙයා වැරදි වැඩ කරන්නේ නැහැ. නමුත් වැරදි කියලා පටවලක් නම් මෙයාට හිරගෙදරත් අරින්න බෑ තත්ත්වයවත් ඉන්නේ කේන්දරේ තියෙනවා. නමුත් හිරගෙදරාවත් එන්නේ නිදහස් වෙලා ඊටම දේශපාලන හිරගෙදරුවෙක් කියලා ඉන්නේ. ඒ ආවතෙන් ජනතාව වෙනින් වැඩ කරන්න. අන්න ඒකයි මෙතන තියෙන මේ මහත්මයාගේ තියෙන ප්‍රබලත්වය. එකක් තියෙනවා මේ මහත්මයාවත් දන්නේ නැහැ මේ කේන්දරේ මම බලන බවක්. එමාද මේ මහත්මයා ඒ മന്ത്രിතුමෙක් ඉන්නේ. එයාවත් එයාගෙන මම කිසිම දෙයක් දන්නේ නැහැ. මම දැක්කේ මේ කේන්දරේ හලගෙන හැදුවට පස්සේ ඒ මහත්මයාගේ ස්වරූපේ මම ගත්තා. ඒ ස්වරූපේ ගත්තාම මම දැක්ක අයිති වෙන්නේම මේස ලක්ෂණයට කියලා. එතකොට මේස ලක්ෂණෙන් උදා වෙච්ච එක අනික පුර පොයේ දවසක ඉපදිලා රවිචන්ද්‍ර සප්තමෙන් දකිද්දි ඊටමත් අහස උඩ රවි ඉන්නේ නැද්දි දිවා කාලයේදී උපත ලබන මේ අය අනිවාර්යයෙන්ම රටේ ප්‍රබල වූ නායකත්වයක් දෙන්න පුළුවන් අය කියන එක නම් පැහැදිලිවම තියෙනවා. අන්න ඒක තමයි මට කියන්න ඕනකම තිබුණේ. විපක්ෂයේ හෝ ඒවා කමන්නේ නැද්ද? උන්නම් උතුරේ හෝ කමන්නේ නැහැ, කොහේ හරි කමන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුළ ඉන්න කවුද ඉන්න ඕන අය මම අනිවාර්යයෙන්ම කියන්නම් ඉදිරි කාලය තුල පාර්ලිමේන්තුවේ ඉන්න ඕන අය ඉන්න ඕනේ නැති අය. නුසුසුදු අය. අපිට කේන්දර දුන්නොත් බලන්න පුළුවන්. කවුරු හරි මට පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ කේන්දරේ එවන්න පුළුවන් නම් හොයාගෙන මම බලලා කියන්නම් මේගොල්ලෝ දේශපාලන හොඳ අය මේගොල්ලෝ දේශපාලනට වැඩක් නැති අය. මොකද අපිට ඕනකම තියෙනවා අපේ ජ්‍යොතිෂයේ පදනම හරහා. නැත්නම් අපේ තියෙන උවමනාවත් එක්කලා අපි මොකද කරන්න ඕනේ? අපි ජනතා සේවකයෙ දෙන්න ඕන. අපිට අපේ ජ්‍යොතිෂයේ කර්ම පාදක කරගෙන දේශපාලනයේ එතෙන්ට යන කට්ටිය සුදුසු කට්ටිය. එතෙන්ට යවන්න පුළුවන් නම් අපි භාගීමක්. මොකද අතීතයේ හිටියාගේ දේශපාලනේ හොඳ දේශපාලන මේ කේන්ද්‍ර තිබිච්ච අය අතීතයේ හිටියා. ඒ වගේ තමයි අනාගතෙත් ඉන්නවා. දැන් මේ ඉන්න කෙනෙක් මම එක්කෙනෙක් අහුණා මට මෙයාව. දැන් මෙයා දිහා බලද්දි මට හිතෙනවා බැලයි අනේ මේගොල්ලෝ ආරක්ෂා කරන්න ඕනේ. මම කියන්නේ ජනතාවට මේගොල්ලෝ ජීවිතේටම ආරක්ෂා කරලා තියාගන්න ඕන දේශපාලනයේ මේගොල්ලෝ තමයි අපිට අවශ්‍යම අය. ජනතාවට බාර කරන්න මේගේ අය මේගේ පුද්ගලයෝ ජනතාවට හිත භක්තිය තියෙන ගෞරවය තියෙන ඒගොල්ලන්ගේ අභිවෘද්ධිය අපේක්ෂා කරන ජනතාවේ සේවය කරන සතුට ලබන අය. මේ මහත්යට ඉතින් මම දැක්කා මේ මහත්ය කේන්දරේ දිහා බැලුවාම මොකක්වත් ඕනේ පාරම්පරික උරුමයන්කම් තියෙනවා. ලැබීම කියන්නේ ඉහළින්ම ලැබෙන ස්ථානය මේක තමයි අපිට කෙනෙක් බලන්න පුළුවන් හොඳම දේ මොකද 11 වෙනි සිකුරු ඉන්නේ 11 වෙනි සිකුරු ඉන්නවා. ඒ කියන්නේ කොහෙද? කුම්භ සිකුරු 11 වෙනි මේ චන්ද්‍රය කටක රාශිය. හැබැයි මේ මහත්යගේ පොඩ්ඩක් මම දැක්ක එකක් තියුණා විවාහය නම් හොඳට කේන්ද්‍ර කල්පනා කරන්න වෙනවා. නැත්තම් ඒ මහිත දේශපාලන පොදු වස්තුන් අතර දේශපාලන වගේ කරන අය නැත්තම් ඔය උඟා ජනතාව අතර ප්‍රචලිත වෙන අය. ඒගොල්ලන්ට සේවය කරන අයගේ විවාහ ජීවිත පිටුපත යම්කිසි ගැටලු තියෙනවා. මේකෙත් ටිකක් තියෙනවා ඒවා. ඒවා ගැන මම කතා කරන්න යන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ ඒවා නෙමෙයි. අපිට ඕනේ ජනතාව වෙනුවෙන් සේවය කරන මිනිස්සුන්ගේ තියෙන සුරක්ෂිතභාවය ආරක්ෂා කරන ඒගොල්ලෝ අපිට ප්‍රවාදනය කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ මොටිවේෂන් කරන්න අපි පුළුවන් තත්ත්වයක් තියෙනවා අපිත් මොටිවේෂන් කරනවා නම් ඒගොල්ලන් අපිට පුළුවන් නම් ඒගොල්ලෝ වර්ධනය කරලා පෙන්නන ජනතාවට ඒක අපේ යුතුයකම. ඒ නිසා මම හිතනවා මේ කේන්ද්‍රය තා ගොඩක් තියෙන කතා කරන්න ඔබ මේ කේන්ද්‍රය අරගන්න උප්පත්ති වෙලාව ලියා ගන්න ඔබ හදන්න මේ කේන්දරේ 1980 පෙබරවාරි මාසේ 1 වෙනිදා බලන්නකෝ ඕනම කෙනෙක් උපදින්න හොඳ මොකද්ද 1 වෙනිදා 10 වෙනිදා 19 28 ඒගොල්ලෝ වැටුලට වැටෙන්නේ හරි ශක්තිමත් පෞෂය මේ මෙතන මම තව ගොඩක් තියෙනවා මේ පෞෂය ඇදිච්ච එක ලකුණු වගේක් තියෙනවා එක කියනකොට තව ගොඩක් වෙලා යනවා මේක බඩමාර කරනවා මේ කේන්ද්‍රයේ බල විශ්ලේෂණය කරන්න අපි කවුද ඉන්නවා මේ ජ්‍යොතිශ්‍රී විශ්ලේෂක මහත්තයෙකුත් ඉන්නවා මම එයාටත් ආරාධනය කරනවා මේවා කේන්ද්‍රය බලලා ඔබතුමාගේ අදහස් මේකට ඉදිරිපත් කරන්න කියලා බලන්න ඊළඟ කතාව තමයි මම කිව්වේ මෙහා ඉදිරියට ආදී පෙරවරු 10 52කට ඊළඟට තමයි මේ බුදගේ නැකතෙන් උපදින්නේ. එතකොට පුරපක්ෂයෙන් උපදින්නේ. පුරපක්ෂය ආරම්භ කරන්නේ. එතකොට ඒකත් එක්කලා එනකොට මේ මාත්‍ය කේන්දරේ ඉතා ප්‍රබලයි මේක ඉතින් ඔබ මේකට ඔබ යන අධ්‍යයනය කරන සමාජයට මේක පොඩ්ඩක් වෙලාව එහාට මෙහාට වෙන්න පුළුවන්. මොකද මම දන්නේ නැහැ මේ කේන්දරේ හරියටම මට හිතුණා මේකේ චන්ද්‍ර කේන්ද්‍රයක් අතර හදලා පලාපල කියන්නේ. චන්ද්‍රයේ මේ ආවෘත ලක්ෂණෙත් තියෙන මෙතන බලන්නකෝ. මේ ආවෘත ලක්ෂණේ ඉන්නේ ධනු. එතකොට මෙතන චන්ද්‍රයා ඉන්නේ කටකේ. ඒතර ආවෘත ලක්ෂණෙන් බලුවාම ඉන්නේ ගහේ හොඳයි. චන්ද්‍රයාගෙන් බලුවා චන්ද්‍රයේ කේන්ද්‍රය හදලා රවි කේන්ද්‍රය හදලා බලුවා. රවි කේන්ද්‍රෙත් හොඳයි. චන්ද්‍රයේ කේන්ද්‍රය ඒත් හොඳයි.
ඉතින් කොහොමද කමන්න මට හිතුණා විශ්ව කේන්දරෙම ගන්න ඕන කියලා. ඒ තමයි මේ රාශිය ගත්තේ. ඉතින් මේස රාශිය මේස වර්ගෝත්තමයක් දෙනවා. මේ වගේ ලාක් ගත්තාම අපි බලමු තමයි මේ උදේ දවල් කාලේ තමයි මේ මහත්මයා ඉපදලා තියෙන්නේ. අනිවාර්යෙන් මේ සිද්ධ වෙනවා. මොකද රවි අහස උඩ ඉන්නවනේ චන්ද්‍රයා දකිමින් ඉන්නවනම් උපදින්න ඕනේ තමයි දවල් කාලේ. එහෙමනම් මං හිතන්නේ දැන් ඉතින් ඔබට මෙයාගේ නමක් පොඩ්ඩක් ප්‍රකාශයටපත් කරන්න එපා කවුද කියන එක. ඔව් මේ ඉන්නේ. මං හිතන්නේ පෙරලිකාරයෙක්. මේ මහත්තයා තමයි මං ඔය කියපු ජ්‍යොතිෂ මිත්‍රලා කතා කරේ. හැබැයි මේ මහත්තයා මාව දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. මේ මහත්තයා කිසිම සම්බන්ධයක් මගේ නැහැ. මම ජීවිතේ කතා කරලා නැහැ. මම අඳුරන්නේත් නැහැ. නම් මට ඕනකම තිබුණා කේන්දරයකින් බලන්න යම් කිසි පුද්ගලෙක් මම මේ මහත්තයා ගරු කරන මේ මහත්තයා පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ කියලා. මොකද මේක ජනතාව තේරුම් ගන්න ඕන. ජනතාව වෙනුවෙන් සේවය කරන්නේ කවුද කියන එක. ඕනම කටක තත්ත්වයකට මුහුණ දෙන්න ඉදිරියට යනවා කියන එක තමයි දේශපාලනයේ තියෙන ඕනේ තාම හොඳ පෞරුෂයක් කියන එක. ඒ පෞරුෂය මෙතුමාට තියෙනවා. ඒ නිසා තමයි මම මෙතුමා ගැන මේ වීඩියෝ කරේ. ඇත්තටම අපේ යුතුයකම තමයි වකීම තමයි අනාගතයේ පාර්ලිමේන්තුවේ හොඳ බුද්ධිමත් අය රඳවන්න ඕන අපි. තියන්න ඕන. පුළංගු ඉදිරියේදී මම තවත් ඒවා කළේ විලා බැලීම් කරනවා. සුදු නැති අය ඉන්නවනේ මට කේන්දර බලනොත් දෙන්නොත් මට කේන්දර බලාගන්න. ඇත්තම කේන්දර දෙන්න ඕන. මේ මහත්තයාට මම ආරාධනය කරන්න පුළුවන් නම් ඒක තියෙනවා නම් කේන්දරේ එවන්න ළඟ තියෙනවා නම් කොයින් හරි ගමන් නෑ මට ඒක ලැබෙන සැලසුව. මම ඊට වැඩි යමක් කියන්නම්. තමයි ඊට වැඩි මෙච්ච වැඩි බලවත් ගන්න අය කේන්දරේ. මේ මම මේ දකින්නටත් වැඩි. එහෙම දේවලුත් තියෙනවා. හොඳයි. එහෙමනම් අද වැඩසටහන අපි නිමාපත් කරමු. ගොඩක් වෙලා ගියා. මොකද්ද මේකේ අන්තිමට මට කියන්න තියෙන්නේ? මගේ මේ WhatsApp නම්බරේ තියෙනවා. එතකොට ඔබට පුළුවන් මේ තමන්ට හිතෙන දේවල් මේ කොමන්ට් දාලා ලියන්න. හැබැයි මගේ අපක්ෂපාතී මට වැඩක් නෑ. මට ඕනේ මේ රටේ ජනතාවට වැඩ කරනවා නම් ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා නම් අපිට හොඳ අනාගතයක් හදනවා නම් මම බැලුවා හුඟක් කියන ගොඩක් ඒවා තියෙනවා. අපි අර 1947 නිදහසෙන් ලැබාපු ওই කේන්දරයේ සවර උදේ 7:30ට තමයි දිනුම් දීලා උදේ කොහොමද දන්නේ ඒක වෙලාවක් හොයන්න බෑ. නමුත් මකර රාශිය තමයි ඒකනේ කුම්භ රාශියට නෙමෙයි. ඒකත් මට මගේ බුදුහලයක් තියෙනවා ඒක ගැන කතා කරන්න. අපේ ශ්‍රී ලංකා කේන්දරේ අපි ජනරාජ ව්‍යවස්ථාව හැදුවේ 2072 ජනවාරි මැයි 22. ඒ එක කේන්දරයක්. ඊට පස්සේ ජේ.ආර් ව්‍යවස්ථාව 1978. නමුත් දැන් අපිට අපේ සුවි නිදහස් ලැබුණා කියලා කියන්නේ 1948 ගත්ත ශ්‍රී ලංකා කේන්දරේ ඒක ගැටලු තියෙනවා. ඒකත් අපිට ඉස්සරහට මතු කරමු අපි කතා කරමු මේක නම් මම මේ පොඩි ඌලපුරු ඇකලේ ඔබට ඒ සඳහා අවශ්‍ය තීරණ අපි බලමු. හොඳයි. අද දවසේ මේ කරපු වැඩසටහනෙන් ඔබට යමක් ගෙන ගන්න. මේක මේ කේන්දරේ හදලා ඔබට පරිශා කරලා යම්කිසි මේ යෝග දින මේ කේන්දරේ දිහා බලලා ගිහිල්ලා මේකේ මේ මාත්‍යා මේ වගේ යතුනා කොහොමද වෙන්නේ? මෙයාගේ ගහයි ගියා මෙහෙම කොහොමද වෙන්නේ? මේ නැගුවේ නැකත් පාදරියක් ගන්න. මේක හොඳට බලන්න. මේක ඇතුළට ගිහිල්ලා අර මං දාපු chart එකත් එක්කලා ඔය කොහොමද කියන විස්තර තියෙනවා. අපිට මට දකින්න නැතිව ඔබ දකින්න පුළුවන්. ඒක නිසා ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ කේන්දරයෙන් බලන්න. කේන්දරය කියන්නේ ජ්‍යොතිෂයේ සත්‍යම සාගරයක් පෙළක් වෙලාට බලාගෙන ගියාට පස්සේ වෙනත් දේවල් තුලින් පේනවා. එහෙම තත්ත්වයක් තියෙන කේන්දර තියෙනවා. ඒක නිසා තමයි අපි කියන්නේ මේක ඉතාමත්ම ප්‍රතිආවතක් කරන්න ඕන. නැවත නැවත සාකච්ඡා කරන්න ඕනේ. අර්ථ දක්වන්න ඕනේ. අර්ථ මතු කරන්න ඕනේ විෂයක්. ඉතින් ඒකෙන් අපි පෝෂණය කරමු. එහෙමනම් අද මේ වැඩසටහන දෙක කළා බලාගෙන අහගු මෙදා දැන්වලපන මාත් එක්ක තුලයිටි ඔබට දීර්ඝායු වතුනේ නැවත දවසක හොඳ වීඩියෝ එකක් අරන් එන්න මට ගෙලෙන්න අවසර දෙන්න ආයුබෝවන්.